අනාර්ග බෝල් ක්ලීන් බෝල් මෙතන අපි සඳහන් කරමින් සිටියේ විශේෂයෙන්ම ජාලය හරි පන්දු පිටියේ සකසා විකට් පන්දු යැවීම තුළින් මේ පසු පෙළේ යනදී පිටකරන 7 දෙනෙක් සමගයි තරග වදින්න කියලා. ඒ නිසා දැන් 7ක් ඉවරයි. දැන් ඇත්තෙන්ම විකට් පන්දු යවමින් සාර්ථක සඳහා දැවි යනවා මේ අවස්ථාවේදී කෙලින්ම පන්දුව කඩුල්ලේ වදින්නේ මිලාන් රත්නායක තමාගේ දෙවන කඩුල්ල ලබා ගන්නවා. මේ තමයි ජාලය ඇත්තෙන්ම සඳහන් කරන්නේ මිලාන් රත්නායක පන්දු යවන අංගල 9 සීමාව තුල. ඒ තමයි ඔහුට. ඔහුගේ ස්ටම්ප් එක පැක් කිරීමත් ඔෆ් ස්ටම්ප් එක පැක් කිරීමටත් වඩා ස්ලිප් ක්‍රීඩකයෙකු ගලේ ක්‍රීඩකයෙකු පොයින්ට් ක්‍රීඩකයෙකු ආදී වශයෙන් උඩ පන්දුවක් ඉතාම සාර්ථකයි. මේ තමයි විශේෂත්වය. මිලාන් රත්නායක මා සඳහන් කළා පිට දැහැ ගන්නවා කියා පසුපෙළ පෙට්ටියකටම අවසන් ඇණයක් ගහන පන්දු යවන්න හැටියට පැහැදිලිව සඳහන් කිරීම තුන පිටිකරන තිදෙනෙක් දවා ගන්නේ හරි ලස්සනට පන්දු යවුවා. එකම විදිහකට විකට්ටු ආක්‍රමණය කරා කඩුල්ල ආක්‍රමණය කිරීමේ ප්‍රතිඵලය තමයි මේට වැදගත් වෙන්නේ. මේ පන්දුව ඔහු අඟල් 9